කොහොමද? ඉතින් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඉතින් මොන අදත් අලුත් වීඩියෝ එකක් කරන්න ආවා. මම ගිය පාර දැම්මේ තීමු අන්පැක් වීඩියෝ එකක්. ඉතින් මේ පාරක් තියෙන්නේ තීමු එකෙන් මම දාපු ඕඩර් එකක් අන්පැක් කරන්න. ඉතින් මගේ මේ සෙකන්ඩ් තීමු ඕඩර් එක. ඉතින් දැන් මට හම්බුණා මේක දවස් 10ක් විතර ගියා මට මේ පාර තීමු ඕඩර් එක හම්බ වෙන්න. ගිය පාර නම් මට ෆස්ට් තීමු ඕඩර් එක මට දවස් 7න් හම්බ වුණා. ඉතින් මේ පාර නම් දවස් 10ක් විතර ගියා මට තීමු ඕඩර් එක හම්බ වෙන්න. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු මම මොනවද මේ පාර ඕඩර් කරේ කියලා. ඉතින් මම මේ පාර තීමු ඕඩර් එක දැම්මේ මේකප් ප්‍රොඩක්ට්ස්. ඉතින් මම දාපු මම හිතන අයිටම් 13ක් විතර දැම්මා. ඒ 13ම තියෙන්නේ මේකප් ප්‍රොඩක්ට්ස්. ඉතින් බලමු අපි මේ මේකප් ප්‍රොඩක්ට්ස් ක්වොලිටිද කියලා තීමු එකේ. ඉතින් මම මේ ගෙනාපු මේකප් අයිටම් ටික යූස් කරලා මේකප් එකක් කොහොමද දාගන්නේ කියලා ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්න. එහෙනම් අපි දැන් බලමු මොනවද මම තීමු එකෙන් ගත්තේ කියලා. මේ තියෙන්නේ මගේ තීමු ඕඩර් එක සෙකන්ඩ් ඕඩර් එක. එහෙනම් අපි අරලා බලමු මොනවද තියෙන්නේ කියලා. මට ඉවසිල්ලක් නැතුව ඉන්නේ මොනවද මේ පැක් එකේ තියෙන්නේ කියලා බලමු. දාපු මේකප් අයිටම් අපි එන එකින් එක අරන් බලමු මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා මෙන්න මේක මොනවද? මේකේ තියෙන්නේ ලිප් ලයිනර්. මම ලිප් ලයිනර් සෙට් එකක්ම දැම්මා. මෙන්න මේ ටික තමයි ඒ ලිප් ලයිනර්. ඔයගොල්ලෝ පේනවා ඇති ලස්සන කලර්ස් ටිකක් තියෙනවා. මේ විදිහට කලර්ස් ටික ඉතින් මෙතන ලිප් ලයිනර් 6ක් තියෙනවා. මේ 6ම මට උනේ රුපියල් 464යි. මේ 6ම මට උනේ. මම එකක් උගලන්ට ගාලා පෙන්නන්නද? ලස්සනයි කලර්ස් ටික ඔක්කොම. මෙතන කලර්ස් 6ක්ම තියෙනවා. හරි. එහෙනම් ඊළඟට බලමු තව මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේක ඇවිල්ලා අයිලයිනර් එකක්. බලමු අපි මේක ගලවලා මේකම තියෙන මෙන්න මේක ඒක ගහලා තියෙන අයිලයිනර් පෙන්සිල් කියලා විතරයි. නම්බර් එකක් තියෙනවා 951 කියලා. මේක මට මේ අයිලයිනර් එක මට ලොකු ගාණක් වුණේ නැහැ. මට මතක විදිහට රුපියල් 100 ගාණක් වගේ තමයි වුණේ. ඔව් මේ ලයින් එක 189යි. අපි බලමු ඒක ගලවලා. මෙන්න මේ අයිලයිනර් එක. ඒකත් මම ඔයාලට ගාන පෙන්නන්නම්. හරිම ලස්සනයි. මොකද ඒකේ මේ හරිම හීනි තුඩක් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ලයින් එක අඳිනකොට හොඳට අඳ ගන්න පුළුවන් මෙන්න මේ වගේ හීනි ලයින් එකක් ගත්තාම. හරි ඊළඟට තියෙනවා මෙන්න මේක. මේ තියෙන්නේ මේක ඇවිල්ලා කොන්ටුර් එකක්. මේ තියෙන එක. ඒකෙත් මේ දෙපැත්තෙම තියෙනවා. එක පැත්තක් මෙන්න මේක highlight එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන එක අනිත් පැත්ත මෙන්න මේක අපිට මේකප් එකක් දානකොට මොන කන්ට්‍රෝල් කරගන්න මේක ලේසි. ඉතින් මම ඔයගොල්ලන්ට මේ ප්‍රොඩක්ට්ස් වලින් මේකප් එක දානකොට ඔයගොල්ලන්ට මම මේකේ අයිටම් එකට යොපෙන්නන්න. මේකේ ප්‍රයිස් එක උනේ මේකේ ප්‍රයිස් එක උනේ 293යි. මෙන්න මේක. හරි ඊළඟට තියෙනවා මෙන්න මේ වගේ එකක්. මේක
මම හිතන්නේ මේක පවුඩර් එකද? ලස්සනයි පැකේජින් එක. මේ ඇවිල්ලා පවුඩර් එක. මට කලර් එක පේනවද මන්දා? මේ තියෙන්නේ පවුඩර් එක. ඒකත් එක්ක මම ස්පොන්ජ් එකක් හම්බුණා. මේ පවුඩර් එකත් මම හිතන්නේ මට ලොකු ගාණක් වුණ නැහැ. මේ පවුඩර් එක 391යි මට උනේ. ඒකේ පැකේජින් නම් මරු. හරි. ඊනම් කවුරුහරි මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේක තියෙනවා. මේ ඇවිල්ලා මම දාපු ෆවුන්ඩේෂන් එක. බලමු ඕපන් කරලා මේක තියෙන ෆුල් කවරේජ් ෆවුන්ඩේෂන් කියලා. මෙන්න මේක පොඩ්ඩක් ගාලා බලමුද? ඒක පාට නම් හොඳයි, අවුලක් නැහැ වගේ. මෙන්න මේක මේ මම ඉස්සෙල්ලා ගාලා පෙන්නුවේ. ඒක නම් ප්‍රශ්නයක් නැහැ වගේ. මේ එහෙම අවුලක් නැහැ. මම හිතනවා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා. බලමු මම මේකප් එක දානකොට ඔයාලට පෙන්වන්නම් මේක යූස් කරලා කොහොමද කියලා. මේකේ මේ ෆුල් කවරේජ් එක එනවද කියලා මම ඔයාලට මේකප් එක දානකොට කියන්නම්. හරි. එහෙනම් අපි බලමු තව මොනවද තියෙන්නේ. ආයෙත් තියෙනවා මෙන්න මේ වගේ එකක්. ඒකත් ඕපන් කරලා බලමු. ඒක ලස්සනයි. මේ මෙන්න මේ පැකේජින් එක නම් ලස්සන බොක්ස් එකක තියෙන්නේ. අපි ඕපන් කරලා බලමු. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේක ලිප්ස්ටික් එකද? ඔව්. ලිප්ස්ටික් එක ෂායිකේ පැකේජින් නම් මාරයි. ඔයගොල්ලෝ මේ පේනවද? මෙහෙමනේ තියෙන්නේ. මේ මෙතන උඩ තියෙන එක ප්‍රෙස් කරාම තමයි මේක ඕපන් වෙන්නේ. මෙන්න මේ ෆවුන්ඩේෂන් එකේ ප්‍රයිස් එක කිව්වේ නෑනේ. ඒක මට උනේ රුපියල් 377යි. මෙන්න මේ ෆවුන්ඩේෂන් එක උනේ. ඉතින් ඒ වගේ මුදලකට ෆවුන්ඩේෂන් අපි ලංකාවේ ගන්න නැහැ. ඉතින් බලමු මේ ෆවුන්ඩේෂන් එක මේ ගානට කොහෙද කියලා. මෙන්න ෂේඩ් එක මම මෙතනින් ගාලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. ලස්සනයි කලර් එක. ඒ කලර් එක ලස්සනයි. මේකත් මම ඔයගොල්ලන්ට මේකප් එක දානකොටම පෙන්නන්නම්. මෙන්න මේ කලර් එක. හරි. තව මොනවද තියෙන්නේ කියලා බලමු. මෙන්න මේ වගේ තව එකක් තියෙනවා බොක්ස් එකක. ඒක අපි ඕපන් කරලා බලමු. මේක ඇවිල්ලා කන්සීලර් එක. මේකත් ඕපන් කරලා ලිප්ස්ටික් එකේ ප්‍රයිස් එක කිව්වේ නෑනේ මම. ලිප්ස්ටික් එක මට උනේ රුපියල් 396යි. මේ ලිප්ස්ටික් එක මට උනේ රුපියල් 396යි. මේ තියෙන්නේ කන්සීලර් එක. ඒකෙත් ප්‍රයිස් එක කියලා මින්නම්. ඒක උනේ මට රුපියල් 251යි. මෙන්න මේ කන්සීලර් එක උනේ මට රුපියල් 251යි. මේ තියෙන්නේ කන්සීලර් එක. ඒක නම් පුට්ටක්
වැඩිද මන්දා ඒක නම් පොඩ්ඩක් ඩාර්ක් වැඩි ඒක කොන්ටුර් එකට වගේ යූස් කරන්න පුළුවන් අපි බලමු මේකප් එක දානකොට බලන්න තවත් තියෙනවා චුට්ටක් ඊළඟට තියෙනවා මෙන්න මේ බ්‍රෂ් එක මේක උනේ මට ඒකත් රුපියල් 100 ගාණක් මට මතක විදිහට 198යි මේ බ්‍රෂ් එක උනේ මට රුපියල් 198යි මේක ඇවිල්ලා ඒක හරිම සොෆ්ට් මේකෙන් අපිට ඕන නම් මෙන්න මේ ෆවුන්ඩේෂන් එක එහෙම යූස් කරන්න පුළුවන් ඒකේ හැබැයි මෙතනත් එච් එක නම් හොඳයි බලමු යූස් කරනකොට කොහොමද කියලා මේ තියෙන්නේ ඒ බ්‍රෂ් එක තව තියෙනවා මෙන්න මෙහෙම එකක් මේක නම් මොකක්ද කියලා මටත් මතක නැහැ මේක අයිබ්‍රෝ පෙන්සිල් එක මම දැම්මා අයිබ්‍රෝ පෙන්සිල් එකකුත් මේ තියෙන්නේ ඒක හරිම චූටි එක අනුම අපි කඩලා ඒක තියෙන්නේ මම හිතුවා මේ බොක්ස් එකක මේ තියෙන්නේ කියලා බොක්ස් එකේ මේ අයිබ්‍රෝ පෙන්සිල් එක මේ පැත්තේ තියෙනවා බ්‍රෂ් එක එතකොට මේ පැත්තේ තියෙනවා අයිබ්‍රෝ පෙන්සිල් එක ඒකත් හොඳයි යූස් කරලාම බලමු මේවා කොහොමද කියලා මේ අයිබ්‍රෝ පෙන්සිල් එක මට උනේ අයිබ්‍රෝ පෙන්සිල් එක මට උනේ රුපියල් 152යි මෙන්න මේ පෙන්සිල් එක උනේ මට රුපියල් 152යි තව තියෙනවා මෙන්න මේක එකක් අපි ගලවලා බලමු මේක ඇවිල්ලා highlighter එකක් ඒකත් ගලවමු මෙන්න මේක ගලවලා මේ තියෙන්නේ ෂායික නම් ලස්සනයි මේ පොඩි ග්ලිටර් එකකුත් වගේ තියෙනවා ඒක නම් ලස්සනයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේකප් එක දානකොටම මම ඔයගොල්ලන්ට මේවා යූස් වුණාම කොහොමද මේකප් එක ෆිනිෂ් එක කොහොමද කියලා මම ඔයගොල්ලන්ට මේකප් එක දානකොට පෙන්නන්නම් ඒකේ ප්‍රයිස් එක මට වුණා රුපියල් 234යි ඒක මට උනේ ඊට පස්සේ තියෙනවා මෙන්න මේ මේකප් ස්පොන්ජ් ටික මම මේ චූටි වගේ තමයි දැම්මේ මොකද අපිට ෆවුන්ඩේෂන් මේ අන්ඩර් අයිස් එහෙම ගන්න අමාරුනේ ලොකු ස්පොන්ජ් එක ඒක නිසා මම මේ චූටි ස්පොන්ජ් ටිකක් දැම්මා මේ ස්පොන්ජ් ටික මට උනේ රුපියල් 227යි මෙතන ස්පොන්ජ් පහක් තියෙනවා ඒක හරිම කියුට් මේක ඊට පස්සේ තව තියෙන අයිටම් දෙකයි මේක බලමු මම හිතන්නේ අයිෂැඩෝ පැලට් එක ඕපන් කරලා බලමු මේ තියෙන අයිෂැඩෝ පැලට් එක ඔයාලට පේනවා ඇති ඒකේ නම් හරිම ලස්සන කලර්ස් ටිකක් තියෙනවා ඔක්කොම නියුඩ් කලර්ස් තියෙනවා මම ගත්තේ නියුඩ් කලර්ස් වලින්
මේ පැලට් එක මට උනේ රුපියල් 532යි. මේ පැලට් එක මට උනේ රුපියල් 532යි. හරි. අන්තිම අයිටම් එක තියෙන්නේ මේක ඇවිල්ලා එකක් මතක නෑ මේක මම හිතන්නේ බලමුකෝ. මේක ඇවිල්ලා බ්ලෂර් එක. මම මේ සයිස් එකේ ගත්තේ මොකද මේ යූස් කරලා බලන්න එපා ඒක හොඳද නැද්ද කියලා. ඒකට මෙන්න මේ වගේ බ්‍රෂ් එකකුත් හම්බ වෙනවා. මේ තියෙන්නේ එක. මේ පැත්තේ මිරර් එකකුත් තියෙනවා. ඒකත් හරිම කියුට් අපිට මේ ඕනනම් මේ බෑග් එකේ වුණා දාගෙන යන්න පුළුවන්. පේන්නේ නැහැ. හරිම නියුට් කලර් එකක්. මේ තියෙන්නේ. ඉතින් මම හිතන්නේ අයිටම් ටික පෙන්නුවා. මම අයිටම් 13ක් ගත්තා. ඒ ඔක්කොම මේකප්. ඒ කියන්නේ මට මේ මේකප් අයිටම් ටික යූස් කරලා මට මේකප් එක හදා ගන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ වීඩියෝ එකෙන් නෙමෙයි ඊළඟ වීඩියෝ එකෙන් මම පෙන්නන්නම් මේ අයිටම් ටිකෙන් කොහොමද මේකප් එකක් දාගන්නේ සහ මේ තීමු මේකප් ප්‍රොඩක්ට්ස් ක්වොලිටිද කියලා අපි බලමු. ඉතින් ඔන්න ඔය ටික තමයි මම තීමු එකෙන් ගත්තේ. ඉතින් මෙතන අයිටම් 13ක් මම ඔයාලට පෙන්නුවා. ඒ අයිටම් 13ම මේකප් අයිටම්. ඉතින් මම මේ මේකප් අයිටම් ටික ගත්තේ තීමු එකේ මේකප් අයිටම් ක්වොලිටිද කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම මේ අයිටම් ටිකෙන් ඔයාලට මේකප් එකක් කරගන්නේ කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ ආසාවෙන් මේ වීඩියෝ එක බලන්න ඇති කියලා. එහෙනම් ඊළඟ අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නම්. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහෙනම් මෙහෙන් එන්නම්. Bye.